දැන් ලංකාවේ ප්‍රධාන වර්ෂාපතන දෙක එන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පැත්තෙන්. ඔන්න මේ පැත්තෙන් ඊශාන දිග මෝසම එනවා. මෙහෙන් එනවා නිරද දිග. හරියට එක රේඛාවක් දිගේ එන්නේ. ඊශාන දිග මෝසම මෙන්න මේ විදිහට වර්ෂාව ලංකාවට ඇතුල් වෙන්නේ මේ නැගෙනහිර පැත්තෙන්. මේ DL2B පැත්තෙන්. ඒ පැත්තෙන් මුහුදේ ඉඳලා මේ නැගෙනහිර මුහුදේ ඉඳලා එන සුළං එක්කෙන ජල වාෂ්ප සහිත සුළඟ මේ වගේ DL2 ඒ පැත්තට ඇවිල්ලා මේ කඳු වල වැටිලා තමයි වර්ෂාව හැටියට පතිත වෙන්නේ ඊශාන දිග මෝසමේ වර්ෂාව මහ කන්නේට DL2 A සහ 2B වලට. මේ තියෙන විල කලාපයේ ද්විශීර්ෂ වර්ෂාපතනය හොඳට පේනවා. අතරමැදි කලාපයේ. හරි ද්විශීර්ෂ රටාව තියෙනවා තරමක් දුරට. තෙත් කලාපයට ගියාම මේ ද්විශීර්ෂ වර්ෂාපතන තිබුණාට ඒක නිකන් පේනව නොපෙනව වගේ. නමුත් සමස්ත ලංකාවේ මේ ද්විශීර්ෂ වර්ෂාපතනය තියෙනවා.